හොඳයි එහෙනම් සියලු දෙනාටම යාපතක්ම වේවා. එහෙමනම් මේ බුද්ධ දේශනාව කරන්නේ අරියත් ඵලයට හේතු වන්නා වූ කාරණා සම්බන්ධ ටිකක් මේ ඇත්තන්ට පාදලා ප්‍රකාශ කරන්නයි. මේ හොඳින් සෙවණේ කරන්න. වාසනාවන්ත පින්වන්ත ඇත්තෝ ඉතින් අවබෝධ කරගන්න මේ බුද්ධ ධර්මයේ ගුරු මුස්ටි නැත. ගුරු මුස්ටි නැති එකම ධර්මය තමයි බුද්ධ ධර්මය. හේතුව තමයි සියලුම තමන් ඇති කරගත්තා වූ හේතු. ඒ නන්දානීය බලය කුලය ජාතිය කොම සියල්ලංගෙන් මත මිදෙන ඊට සමාන කළ ඊට අනුකූල වූ දේශනාවක් මේ බුද්ධත්වයට පත් වෙච්ච බුදුවරු දේශනා කරන්නේ. ඒකට ගුරු මුස්ටියක් නැහැ. එම නිසා හොඳින් මේක ශ්‍රවණය කරගන්න සුණාත ධාරිත චරාත. ඒ කියන්නේ හේතු ඇතෑරියා නම් ඵලයක් ඇති වෙන්නේ නැහැ විපාක දෙන්නේ. එහෙනම් මේ හේතුඵල ධර්මයේ යේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ. මොකද්ද මේ කිව්වේ? හේතු ඇතෑරියා නම් ඵලයක් නැහැ විපාක දෙන්නේ. මේ බුද්ධ ධර්මයේ මේ සියලුම ශ්‍රාවකයන්ට මේකට ආගමක් જાතියක් කුලෙන ඕනම කාන්තාවට ඕනම පිරිමියෙකුට පුළුවන් මේ තමන් ඇති කරගන්නා වූ හේතු අතාරින්න. ඒ කුලය මලය ಜಾති ආගම ඔක්කොම ලැබුණේ අම්මා තාත්තා ඇතුළු කරපු දායාදයක්. එතකොට ඒ දුවා දරුවන්ට ඒවා දායාද කරන උරුම වෙනවා. හොඳයි. එහෙනම් මේ බුද්ධ ධර්මයේ අතාරින්න කියලා හිතන දෙයක්වත් නැහැ. මෙච්චරයි තියෙන්නේ. මොකද ශනියක් පාසා ශනිකව. ඒ කියන්නේ මේ අපි සිතුවිලි හට ගන්නවා ආයි ඒක භංග වෙනවා. හේතුන්ට පටිච්ච සම්භූත හේතුන් භංගා නිරුච්ඡanti. එතකොට මේ ඇති නැති වෙලා යන தත්තේ අල්ලන නිසා තමයි අපිට ශෝක පරිදේව ඒ දුම්නස් ඇති වෙන්නේ. එය සසරට හේතුවක්. එහෙනම් සෑම ශාවකෙක්ම මේ කෝටි 91 කල්පයක් මෙන්න මේ දේ තමයි කරන්නේ. මෙන්න මේ ඇති නැති වෙලා යන උපාද වය කිව්වෙත් ඒකයි උපාද වය ටිකි භංග. මෙන්න මේ ඇති වෙනවා නැතින මේක ඉතින් දකින්න චේතු විමුක්තියටපත් වෙච්ච උත්මේ විතරයි ඥානෙ දියුණු කරගත්ත ඇත්තන් විතරයි මෙන්න මේ ක්‍රියාවලිය දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ ඥානෙ දියුණු කරගත්ත ඇත්තන් විතරයි. ඒ ඇත්තන් විතරයි මේක පිළිසිඳ දැනගෙන දැක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේක දකින්න නැතිඳා දැනෙන්නේ නැතිඳා මේ ඇති වෙලා නැති වෙලා යන ශනිකව ඇති වෙන දේ මෙතන. ඒ කියන්නේ මේ හට ගන්නවා දැන් මම මේ දේශනාව කරාට පස්සේ නැති ඒක පිට වුණා ඉවරයි. අන්නේ පිට වෙලා යන එක තමයි නැවත නැවත අපි අල්ලලා ශෝක පරිදේව ඇති කරගන්නේ. එය සසරට හේතුවක්. මෙන්න බුද්ධ දේශනාව කරලා තියෙන්නේ මෙන්න මේ හට ගන්න දේවල් ඒ වගේම ශනිකව ඉබෙලෙම ඉවත් වෙලා යනදී අල්ලන නිසා තමයි සසරට හේතුව කියලා දුකයි කියන්නේ. ඒකයි චතුරාර්ය සත්‍ය දෙන දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදය ආර්ය සත්‍යං දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යං දුක්ඛ නිරෝධ ගාමිනිය ප්‍රතිපදාය ආර්ය සත්‍යං. එහෙනම් මෙන්න මේ ඇති වෙලා නැති වෙලා යන උපාද වය කියන අනිච්චතාවය මේක තමන්ට කැමතිසේ පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක්. ඒ නිසාම තමයි ශෝකය හටගන්නේ. එහෙනම් මෙන්න මේ ශනියක් පාස ඇති වෙන ශනබංගු වෘත්තිය කියන්නේ ඉතින් ශනියක් පාස ඇති වෙන්නේ මේ අරමුණු එහෙම නැත්නම් සිටුවිලි හේතු අල්ලන නිසා තමයි ශෝකය හටගන්නේ. එතකොට මේ බුද්ධ ධර්මයේ අධෛර්ය යුතු දෙයින්කුත් නෝක දැකලා මෙන්න මේ අනිච්චතාවය දැකලා එහෙනම් මෙතන මේ හට ගන්නවා හට අරගෙන ශනිකවම ඒක අතුරුදහන් වෙනවා. බහැර වෙනවා. පැහැදිලි. එහෙනම් මෙන්න මේ දකින අනිච්චතාවය තමයි එහෙනම් සබ්බේ සංඛාර අනිච්චාති කියලා දැක්ක ගමන් අනිමිත්ත විමුක්ති ඵල සුවයටපත් වුණා. මොකද්ද මෙන්න මේ නිමිති ඇති කරගන්නේ මේ ඇති වෙලා ශනිකෝ එබ්ලෙම වේගයෙන් මේක වෙන්නේ. වේගය මේක බුද්ධ ඥානීය පහළ වෙච්ච මහා ප්‍රඥයන්ටයි ලෝතුරා බුදු කෙනෙකුටයි මේ தත්ත්වේ පේන්නේ. මේ ශනිකව වෙන වැඩේ වේගය තරම් වේගවත්. ඒ කියන්නේ අකුණු සර ගහනවා අකුණු සරයක් වදිනවට වැඩිය වේගවත්. අන්න ඒකයි. ඉතින් මෙන්න මේ හට ගන්න දේ වේගයෙන්ම
භංග වෙලා යන, ඉවත් වෙලා යන, බැහැර වෙලා යන දේ අල්ලන ඉඳ තමයි ශෝක පරිදේව කිව්වේ. ඉතින් මේක නිත්‍යතාවයක් නෙවෙයි. මෙන්න මේ නිත්‍ය නැති දේ අල්ලන නිසා තමයි මොකද්ද මේ දුක්ඛේ අඥාන අන්නතත්ත කතම අවිද්‍යාව කියෝගයි. මෙන්න මේ රවටිල්ල දකිනවා නම් අන්න අනිත්‍යතාවය අවබෝධ වුණා. සබ්බේ සංඛාර අනිච්ඡාති කිව්වේ ඒකයි. මෙන්න මේ ඇති නැති වෙලා යන මේ ස්ථීර නිශ්චිත නැති දෙයක් අල්ලන නිසා තමයි අන්න ශෝකය ඇතිවන්නේ. ශෝකය ඇති වෙනම එතනම තියෙන දුක නැමැති සසර ගමන තියෙන. මෙන්න මේ දකින්න එක තමයි බුද්ධේ ඥාන. එහෙනම් දුක්ඛේ ඥාන පහළ වුණා කියන්නේ. එන්න සමුදය ඥානෙ අන්න සමුදය. එතකොට දැන් අපි මෙන්න මේ හටගෙන සෙනිකව බැහැර වෙලා ඉවත් වෙලා බංග වෙලා යන දේ අල්ලන එක තමයි මොකක්ද? මෙන්න මේ සමුදය වෙනදී අල්ලන නිසා තමයි මොකක්ද වෙන්නේ? නිසි සත්‍යයක් නැති. එහෙනම් දුකයි කිව්වා. බලන්න ඇති නැති වෙලා අල්ලන දේ තමයි දුකයි කිව්වේ. එහෙනම් මේවා ඇති වෙන්නේ අත්ත කියලා මම කියලා අල්ලගන්න. මගේ ආත්මය කියලා අත්ත වශයෙන් අල්ලගන්නකොට මොකද්ද වෙන්නේ? Tamanda මේක නතර කරගන්න බෑනේ. මෙන්න මේක තමයි දකින්නේ. මේ අනිත්‍යතාවය තමයි දකින්න ඕනේ. අන්න දුක්ඛේ ඥානම් පහළ වෙනවා. එහෙමනම් අපි දැන් මේ ඇති නැති වෙලා යන දේ තමයි අල්ලගන්න. ඔන්න ඔය අල්ලගන්න එක තමයි නතර කරන ක්‍රමවේදයේ තියෙන බුද්ධ ධර්මයේ. හොඳයි මේ ඇති නැති. ඒකට තමයි කියන්නේ අර ආදීනව දැනගෙන නිස්තරණ අධ්‍යක්ෂින් ආස්වාදින මෙන්න මේ ඇති නැති වෙලා යන සෙන බංගුරත්වය දකින්න නුවණ තමයි දුක්ඛේ ඥානං කියන්නේ. හොඳයි දැන් අපි මොකද කරන්නේ මේ ඇති නැති වෙලා යන දේ අල්ලන එක යන්නේ ඒවයි අතාරි. දැන් පැහැදිලිද? ඔන්න ඔවයි අතාරි. ඕන බුද්ධ දේශනා ඕක තමයි අතාරින්නේ කියන්නේ. මේ ඇති නැති වෙලා යන தත්ත්වය අල්ලන නිසා තමයි ශෝකේ. එහෙනම් මෙන්න මේකයි අතාරි. එතකොට එහෙමනම් අතීතේන කෝටි 91 කල්පයක්ම ඉස්සෙල්ලම තමයි කරගෙන ආවේ. මොකද්ද? අතීතයේ ඒ ඇති නැති වෙලා යන හේතු. එහෙනම් ඒක මෙනෙහි කරනවා. එහෙනම් දැන් මේ මොහොතේම මේ ශාවකයෝ අදිෂ්ඨානයක් කරගෙන ඒවා ඇතෑරිය කියලා අතීත සියලුම හේතු ඇතෑරියා කියලා යන්න ඇතෑරිය කියන්නේ ඒක ස්ථීර අදිෂ්ඨානයක් ඇති කරගන්න. අන්න අතීත හේතු ඇතෑරියා. මේ ඇති නැති වෙලා යන හේතු අලන නිසා තමයි මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා. මොනවද මම මේව කරන්න ඕනේ, අරේම කරන්න ඕනේ, මේව වුණා, අරේම වුණා. මට හියන්න බැරුණා, මේ බැන්නම නෙමෙයි. අන්න මේ දැන් නැති වෙච්ච දේ අල්ලගෙන තමයි මේ අන්න ඕක තමයි අතාරිනවා කියන්නේ. වෙන මොකොත් නෙමෙයි අල්ලන අන්න ඕක තමයි දැකලා උන්ව පසුතැවෙන තත්ත්වයේ අතාරිනවා. ඔන්න දැන් එනං අතීත හේතු ඇතෑරියා. ඒ ඇතෑරිය කිසි ස්ථීර අධිෂ්ඨානයෙන් මනසින් ඇවිල්ලා. ඒ වගේම තමයි දැන් නොපෙනෙන අන්ධ භව ගමනට හේතු වෙන දේ අතීත ඇතෑරිය අනාගත භව වලට යන නොපෙනෙන තත්ත්ව වලට යන හේතු දී අන්නේ සිටිවිලි ඊට සමාන ඇති කරගන්න බලාපොරොත්තු. අන්නේ එයත් ඇතෑරලා දැන් පැහැදිලිද? අන්නේ ඒවයි අතාරින්නේ. එහෙනම් මතුමතුත් වෙන්නේ මේ ඇති නැති වෙනා යන තත්ත්වයක් අලන්න ඕවයි අන්න අල්ල ගන්නවා ඇතෑරිය කියන්නේ. ඔන්න එහෙනම් ඒ අනාගත නොපෙනෙන අනාගත භව වලට යන සිටිවිලි අරුණ නැත්නම් හේතු අනමන් හේතු ඇතෑරියා. ඇතෑරිය කියලා එතන ස්ථීර අධිෂ්ඨාන වෙන අධිෂ්ඨානයේ මනසින් මෙනෙහි කරනවා දැන් මේක දෙයක්. එහෙනම් අතීත හේතු අනාගත භව වලට යන හේතු ඇතෑරියා. අන්නෝවයි අතාරින්නේ. දැන් පැහැදිලිද? ඔන්න ඊට පස්සේ මෙන්න මේ ඇතෑරියා කියලා ස්ථීර අධිෂ්ඨානයක් මනසින් ඇති කරගන්න. මෙන්න මේ අදිෂ්ඨානේ මේ අතීත අනාගත භව වලට යන සියලුම හේතුන් ඇතෑරියා කියලා ස්ථීර අදිෂ්ඨානේ මේ දෙන තාක් කර්ම සිහිපත් කරනවා. සිහිපත් කළද වර්තමාන ජීවිත කියන වර්තමාන භවි. ඉතින් මේ ඇත්තන්ගේ දක්ෂතාවය අනුව තමයි තමන්ගේ පළමුවේ තියෙන කුසගින්න නිවා ගන්න අතර අනිත් සියනම භෞතික හේතු කොටගෙන ලෞකික සැප විඳිනවා. එච්චරයි තියෙන්නේ වෙන මොකුත් නැහැ. තමන්ගේ දක්ෂතාවය තමයි ඉතින් ඥානවාන ඉඩකඩම් යුග ජීවිතයටපත් වෙන්නේ එහෙමයි. ඉතින් පැවිද්ද ඒවත් ඔක්කොම භෞතික හේතු කොටගෙන ඇතෑරියා.
ඒවත් ඕනේ නැහැ මම. මෙන්න මේ ඇති නැති වෙලා යන සනබංගුරුත්තේ මං අත මිදී නිදා වෙන. ඒ කියන්නේ සබ්බ දුක්ඛ නිසන නිබ්බාන සත්‍ය කරණතායි කියන්නේ. මෙන්න මේ ඇති නැති වෙලා යන තත්ත්වෙන් මං අත මිදී නානේ. ඒ ඇත්තන්ට පහසුයි මේක කරගන්න. මනස පදම් කරගන්න වැඩ පිළිවෙලක් තියෙන බුදු දෙන. එන්න මේ ගිහියන්ට තමන්ගේ ලෞකික භෞතික හේතු කරලා ලෞකික ජීවිතේ ඒ යුතුයකම් ඉෂ්ට සිද්ධ කරගෙන තමයි මේ මනස පදම් කරන්නේ. ඒකට කියනවා ප්‍රමාදය. ඒකනේ අර මොනකට උපමා කරන්නේ පැවිද්දව උපමා කරලා තියෙන ආන්තයට. එතකොට පැවිදි වෙන්නේ ඔන්න ඔය தත්ත්වේ මනස පදම් කරගන්නයි අප්‍රමාද. අප්‍රමාදේනි වික්කපී සම්පාදීත කිව්වේකයි. එහෙනම් අපි දැන් ගන්න අතීතේ මේ සියලුම හේතු මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කර කර පසුතැවිලි. ඒකට කියන්නේ පංච නීවරණ කියලා තියෙනවා. පංච නීවරණ බලවත් වෙන මේ වැඩේ කරනකොට අතීතයේ සෙනයක් පාසා ඇති වෙලා නැති වෙච්ච தත්ත්වය අල්ලගන්න එක තමයි ඔන්න මොකද්ද ශෝකේ හටගන්න. අන්න ඔය ඒවා නැවත නැවත මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කරනකොට පංච නීවරණ බලවත් වෙන කාමච්ඡන්ද ඒ වගේම ව්‍යාපාද උද්ධච්ච කුක්කුච්ච තීනි මිද්ද අන්න ඔයගේ දේවල් බලවත් වෙනවා. ඒකයි මේ කෙටියෙන් කියන්නේ. ඉතින් ඒව විවරණය කරන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා අන්න ඒ සියලුම අතීත මෙනෙහි කරන්නේ නැති දේවල් වලින් මන් නිදහස් වුණා ඇතෑරිය. ඔන්න ඔයයි අතාරින්. දැන් ඊට පස්සේ ඒ වගේම අනාගත භව වලටත් හේතු ඇති කර ගන්නවා බලාපොරොත්තු ඇති කරනවා. මෙන්න මේ හේතුත් ඇතෑරියා අත මෙදී නිදහස් වුණා. අන්න ඔන්න ඔයයි අතාරින්. දැන් පැහැදිලිද? Taman මේ වර්තමාන භෞතිකයේ හේතු කරන තමයි පළවෙනි භෞතිකයේ මොකද්ද? භෞතික තියෙනවා වස්තු මොනවාද? සජීව අජීවී කියලා. ඒකට පළවෙනි භෞතිකයේ වස්තුව තමයි තමන්ගේ ශරීරය. එහෙනම් ඒක සජීවී. ඒක ක්‍රියාත්මක කරන ප්‍රාණව. එතකොට එහෙනම් මේ භෞතික වස්තුව රැක ගන්න තවත් අරගෙන යන්න රැකී ආරක්ෂා වෙලෙන් නම් ගොවිතැන් කරන්නේ මේක මේ ඇත්තන්ගේ කාරණාව. ඒවා සුපොල් සම්බෝලේ බතු කාලේ පැත්තකට වෙලා ඉන්න පුළුවන්. එතකොට තමන් සියලුම යටිතල පහසුකම් සම්පූර්ණ කරගන්න ඒවට මේ සමාන්ත වෙන්නම දක්ෂ වෙන්න ඕනේ. හොඳයි. ඒ වගේම තමයි තමන්ගේ ශරීරයට පැවැත්මට හානියක් නොවන විදිහට ඒ වගේම අන්නත්තන්ගේ මේ විශේෂයෙන්ම මිනිස් ප්‍රතිලක්ෂණ තියෙන මේ ජීවිත වලට පත්වෙච්ච කාන්තාවෝ දෙවියන්ට අන්නේ ඒ ශරීර වලට ඒ වගේ ඒ අත්තන්ගේ පැවැත්මට හානියක් නොවන විදිහට කටයුතු කරන යා. අනේ දැන් මිනිස් ගතියට ගැලපෙන හේතු තමයි මේ අත දැන් ඇසුරු කරන්නේ. තමන්ගේ දක්ෂතාවය අනුව තමයි ධර්මානුධම්මේ ධාර්මික උත්‍යාසපය ගන්න දේ වැඩි දියුණු වෙලා ඉතුරු කරගෙන ඒක ඔක්කොම ගන්න. ඒකෝර එන අනාගත භවයේදී ඒ සියලුම කාරණා ඉෂ්ට සිද්ධ කරගන්නවා. බලන්න අතීත අනාගත භවවලට එන ඔක්කොම ඇතෑරියා නිදහස් දැන් අන්න දැන් නිදහස් චින්තන අනුව නිදහස් කියන වර්තමානයේට පහළ වෙන නිදහස් සිටිවිලි අනුව තමන්ගේ දෛනික අවස්ථාවෙන් ඉස්සේ තමන්ගේ දක්ෂතාවය අනුව තමයි අනේ මේ සියලුම භෞතික හේතු කොටගෙන ලෞකිකය පවත්න්නේ. එතකොට අන්න සජීවී භෞතික. අනිත් ඒවා තමයි යාන වාහන ඉදකටන් ඒවා ඔක්කොම අජීවී. අන්න ඉතින් මේ තමන්ගේ දක්ෂතාවය අනුව තමයි ඒවා හරියම්බ කරගෙන උපයාසපයාගෙන සැපෙන්නේ. අන්න මෙන්න මේ වැඩ පිළිවෙල අතීත අනාගත හේතු සියලුම අතෑරියායින් අතමිදී නිදහස් වුණා. අන්නේ ස්ථිර අෂ්ටානේ මේ දෙනතා කල්ම මනසින් සිහිපත් කරගෙන තමන්ගේ දෛනික අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්න. මෙන්න මේකට කියන්නේ පදම්බීරි කියලා. එතකොට මේ අදිෂ්ඨාන කරගත්ත ඒ සිටිවිල්ල මොකද්ද? මම මේ සියලුම හේතුන් අතමිදී නිදහස් වුණා. අන්නේ අදිෂ්ඨානේ මේ දෙනකම සිහිපත් කර තමන්ගේ දෛනික අවශ්‍යතාවන් ඉෂ්ට සිද්ධ කරගන්න. එච්චරයි. දැන් හේතු ඇතෑරිය මොනවාද? අර ඇති නැති වෙලා යන අතීතයේ මෙනෙහි කරන්නේ ඒ හේතු ඇතෑරිය කියලා අදිෂ්ඨාන කරගත්තා. ඒ වගේම නොපෙනෙන අන්ධකාර වලට අන්ධ බව වලට යන ඒ හේතු ඇතෑරීට සමාන බලාපොරොත්තු ඇතෑරිය. එහෙනම් අත මිදින් දාසුන විශ්යන්නේ අතීත අනාගත හේතුන්ගෙන් අත මිදින් දාසුනා. දැන් වර්තමානයේ ජීවත් වෙනවා. දැන් පැහැදිලිද? වර්තමාන මෙන්න මේක මේ දෙනකම්ම මේ අදිෂ්ඨානයේ සීපත් කර තමන්ගේ අවශ්‍යතාවය ඉඳලා දැන් ඊට සමාන අතීතයේ ඇති කරගත්ත හේතු අනාගතයට යන නොපෙනෙන දැන් අපි මේ දෙලා ඊළඟ જાතියටපත් වෙන එක දැන් අන්නේ කිව්වේ අන්ධකාරය කියලා. අන්ධකාරය කිව්වේ අර අන්ධෙක් හා සමානයි. අන්ධකාරය යනකොට ඇහැට ඇන්නත් වෙන්නේ නැහැ. ඒ වගේ අන්ධකාරයට යන ඒ කියන්නේ අතීත අනාගත භව ඒ කියන්නේ අනාගත භව වලට යන ඒවා අන්නේන් අත මිදිලා තුන. අන්න ඒකයි නොපෙනෙන තත්ත්වවල වලට බලාපොරොත්තු ඇති කරගන්න ශෝකෙදින් අන්න ඒකයි. එහෙනම් මම සියල්ලන්ගෙන්ම අත මිදිලා වෙන වර්තමාන භවී තමන්ගේ භෞතිකීය හේතු කොටගෙන භෞතික සජීවී අජීවී
බෞද්ධ හේතු කොටගෙන තමන්ගේ ප්‍රවත්ම පවත්වන්න ධම්මචර්යා සමය මේ සියලුම සුවාසුවදාසක් ධර්මස්කන්ධේම උතන බලවත්. ඔකට තමයි කිව්වේ සබ්බ පාපසකරණං කුසලස්ස උපසම්පදා සවිත්ත ප්‍රයෝදපණං ඒතම් බුද්ධාන සාධන දැන් බුද්ධ ශාසනයේ ඉන්න උත්තමයා. උත්තමාවිය කර උත්තමී කරය. කාන්තාවද මේක මනසෙන් කරන වැඩ පිළිලා. ඒතර අම්මගේ තාත්තගේ ආගම ජාතිය කුලිය ධනිය බල ඔක්කොම ලැබුණේ ඒ සම්මුතිය හේතු කරන තමන්ගේ දීපවස්තරගෙන නම් ගැටුම් ඇතින්නේ ගැටුම් මේක මනසින් කරන මෙන්න මේ කරන වැඩපිළිවෙල අර බ්‍රහ්මය තලයේ ඉන්න බ්‍රහ්ම දයන්ටවත් තියෙන. අන්නේ බුද්ධ පුත්‍රයාට අන්න වන්දනා කරනවා මේ සමාධිය තියෙන්නේ. පැහැදිලිද? සමාධිය කියන්නේ මොකද්ද? දැන් අදිෂ්ඨාන කරගත්තනේ මම අතීත අනාගත සියලුම ඒව ඇතෑරිය අදිෂ්ඨාන කරගත්තනේ ඇතෑරිය කියලා අන්න ඊට සමානව දැන් දියත් කරනවා. දැන් වර්තමාන භව දියත් කරනවා කියන්නේ ක්‍රියාත්මක කරනවා. දැන් මනසින් මේක ක්‍රියාත්මක කරනවා. මොකද්ද? සිහිපත් කරනවා. ඔකට තමයි සියයති ඉදන් කිව්වේ. සිහිපත් කර කර මනසින් ඒක සිහිපත් කර කර දෛනික අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්නවා. දැන් පැහැදිලිද? අන්න එතකොට ඉෂ්ට සිද්ධ කරගන්නේ කොහොමද? ආදීනව දැනගෙන නිස්සරණ. ආදීනව කියන්නේ මේ අනාගත අතීත අනාගත භව ඇතෑරියා. අනේ ඒවට ආදීනව කියන්නේ ඒවට ඇලෙන්නේ නැහැ. ආදීනව කිව්වේ ඒක. උපාදානය කරගන්න. උපාදානය නොකරගෙන වර්තමාන භවෙත් නිස්සාරයිනේ. එහෙනම් නිස්සාර ගැන තමන්ගේ භෞතික ශරීරෙම නිස්සාර දෙයක්. එහෙනම් නිස්සාර තත්ත්වය හඳුනාගෙන ආස්වාදයේ විදිනවා. එහෙනම් මම මේ භවයේ විතරයි මේක විඳින්නේ. ඔච්චරයි තියෙන්නේ. අන්න හේතුව ඇතෑරියා ඵලයක් නැහැ විපාක දෙන්නේ. ඕක තමයි ආදීන දැන නිස්සරණ අධ්‍යයෙන් ආස්වාදී විදිනවා කිය. ආදීනෙක උපාදානීය කරගන්න. අතීතේ මෙනෙහි කරන්නේ නොපෙනෙන අනාගත භව වලට යන බලාපොරොත්තු ඇතිගෙන එයින් අත මිදිනා. ඒක ආදීනව දැනගත්තා. ඒව අල්ලන්නේ මේ ඇති නැති වෙලා යන දේවල් අල්ලන්නේ නැති එක තමයි ආදීනව දකින්න. උපාදානීය කරගන්න. උපාදානීය නොකරගෙන මේ නිස්සාර කියන තමන්ගේ භෞතික ශරීරෙම නිස්සාරයි. නිස්සාර දෙයක්. ඒක සාරවත් දෙයක් නෙවෙයි. අපිට නිසිසේ මේක පවත්වාගෙන යන්න බෑනේ. අන්න ඒ නම් නිස්සාරයි. මෙන්න මේ නිස්සාර தත්ත්වය අවබෝධ කරගෙන ආස්වාදයෙන් ඉන්න. දැන් පැහැදිලි. එතකොට තියෙනවා ලදුරු විය, ළමා විය, තරුණ විය, මැදි විය, මහලුව. අන්නේ තමන්ගේ ශරීරයේ හඳුනාගෙන ඒ දක්ෂතාවි දුර්වලකම් හඳුනාගෙන තමන්ගේ ආස්වාදයෙන් ඉන්නවා. එච්චරයි. එහෙනම් තමන්ගේ දැන් ශරීරය ලැබිලා තියෙන සියලුම අංග සම්පූර්ණ අංග විකල නොවිච්ච තත්ත්වයක්. එතකොට ඉන්දියන් වලට හොඳට අරමුණු දන්න සංඥා දෙනවා. මෙන්න මේ සංඥා හඳුනාගන්න තමයි. සංඥා හඳුනාගෙන මේ ශාරීරිය සම්පූර්ණ නම් ඊට වැඩි වාසනාවක් තවත් ඇත්තේම නේ. එහෙනම් ජාතකයා පටන් රජගෙදරට යන එක්කෙනාට පවා අන්න ওই ටික සම්පූර්ණ ওই වාසනාවට දෙවෙනි වාසනාව නේ. ඒක තමන්ගේ දක්ෂතාවය අනුව තමයි තමන්ගේ මේ ආදීනව දැන් නිස්සරණත් ආස්වාදින. ආස්වාදිනේ ඉදින කියන්නේ මොකද? අනියෝග ජීවිතය පවත්වාගෙන යනවා. ඊට කටන් යානවාන ඔක්කොම එන මේ වර්තමානයේ භවයට සීමා කරගෙන තමන්ගේ ආස්වාදී විඳින. ඕකයි ආස්වාදී විඳිනවා කියන්නේ. ඉතින් තමන් එතකොට එනන් තමන්ගේ මනුස්ස ගතියට ගැළපෙන දෙයමයි දැන් කරන්නේ. දැන් පැහැදිලි. මේ මනුස්ස ගතියට ගැළපෙන හේතු ඇති කරගන්න දේ තමයි ඊට සමාන ඵලයක් ඇති වෙන්නේ. අති භයානකයි. මනුස්ස ගතියට ගැළපෙන නොගැළපෙන සියලුම දේවල් මොකද ශෝකීට දුකට සසරට එනම් බ්‍රහ්ම දේව പ്രേත ඔක්කොම සියල්ලම අසාර තත්ත්වය. එහෙනම් මේ මිනිස් ගතියට නොගැලපෙන තත්ත්වවල ඒක තමයි අත්ත කිය අත්ත. එතකොට මෙන්න මේ අවබෝධ කරගන්න ඕනේ මෙන්න මේක. මෙන්න මේ අත්ත අල්ලන නිසා තමයි අත්ත එනම් අනත්ත. එහෙනම් අබ්බේ ධම්මා අනත්තාති කියලා දකිනවා. අන්න එහෙනම් මෙතන අත්තේකුත් තත්තේකුත් නෑ මෙතන. මෙන්න මේ තමන් වර්තමාන භවයේ මිනිස් ගතියේ ගැළපෙන ලක්ෂණය අඳුනාගෙන ඊට සමානව තමන් ගෞෂිතාව නිසා. අන්න ඒක. එතකොට නොපෙනෙන අත්ත වලට යන්නේ නැහැ. ඒකයි මිනිස් ගතියට නොගැලපෙන කිසිම තත්ත්වයක් අල්ලන්නේ අත්ත කිව්වේ ඒකයි. එහෙනම් තත්ත අනත්ත කරගත්ත. තත්ත අනත්ත කිව්වේ ඒකයි. එනේ මේ තත්ත්වවල මිනිස් ගතියට ගැළපෙන තත්ත්වයට සමානව තමන්ගේ ජීවිතවලටම වාදන. ඒක තමයි සබ්බේ ධම්මා අනාත්තාති කියන්නේ. ඕකම තමයි යන්න යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දි දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය ඉවරයි. විසුද්ධි වුණා. එහෙනම් මේ වර්තමානයේ යන බලන්නේ නම් සපුවත් උපවත් කර ගන්න ඕන. එහෙනම් ලැබ්ඩු කැලෙන්නේ තේ මොකද නැහැ නොකරන්නේ ඒවට අනාගත වලට බලාපොරොත්තු වෙන්න අතීතෙ මෙනෙහි කරන්න. ඕක මෙනෙහි කරනකොට වාපිච්චෙන් බලවත් වෙනවා. අරක මෙනෙහි කරන්නේ නැතුව සමනේ වෙනවා. වාපිච්චෙන් සමනේ වෙනවා. සමනේ වෙනවා. එතකොට
ලේ ධාතු පිළිබඳ ජීවිතින්දිය බලවත් වෙනවා. ඔන්න ওই තත්ත්වෙට තියෙනවා සීලය කියලා. සීලය කියන්නේ ලය සී. ඒ කියන්නේ ලය කියන හදවත නිවෙනවා, සිසිල් වෙනවා කියන එකයි. දැන් මේක වෙන්නේ මෙන්න මේ අදිෂ්ඨානීය මෙනෙහි කරනවා මං සියලුම අනාගත අතීත කොමැත ඇරියයි නිදාසුන වර්තමානයේ බව මං මිනිස් ගතිය ගැලපෙන දීපවත්ම පවත්වාගෙන යනවා කියලා අදිට්ඨාන කරගෙන මේ දෙන තාක් කල්ම තමන්ගේ දෛනික අවස්ථාවන් සිද්ධ කරනවා. එහෙනම් මිනිස් ගතියට නොබලපෙන ඒවායින් මං අත මිදී නිදාසුන. මිනිස් ගතියට ගැලපෙන මේ භවි මේ වර්තමාන භවි ඊට සමානම හේතු ඇති කරගන්න. හේතු කියන්නේ වර්තමාන භවයේ හේතු තමන්ගේ හේතු දැකලා අවශ්‍යම සිද්ධ කරගන්න. එච්චරයි වෙන මොකුත් නෑ. සබ්බේ සංඛාරා අනිච්චයි. සියලුම රැස් කරගන්න ක්‍රියාකාරව අනිච්චයි. නිසිසේ නෑ. එහෙනම් නිසිසේ නැති දේ දකින්නම තමයි අනාත්තා මේ සබ්බේ සංඛාරා අනිච්චාදී. දකින්නකොට අනිමිත්ත විමුක්ත කුලසුවයට පත් වෙනවා. අනිමිත්ත කියන්නේ නිමිති ගන්නෑ සසරට. අනිවර. මේ වර්තමාන මිනිස් ගතියට ගැලපෙන දේ විතරක් කියන අන්න අනිමිත්ත විමුක්ත ඵලසුවයට පත් වෙනවා. එහෙනම් මෙන්න මේක දකින්න ඇතින් තමයි සබ්බේ සංඛාරා දුක්ඛාති කියන්නේ. නම් සසරට හේතුවක්. මෙන්න මේ දේ දකින්නකොටම දුක්ඛ කියන සතර ගමනට හේතුවෙදී අභාව. එහෙනම් සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා එයා දැනගන්නවා, දැක ගන්නකොට අපනීත විමුක්ති ඵල විතරයි. ප්‍රියයි කියලා දෙයක් අල්ලන්න නැත. බලන්න මේක වඩන්න කරන්න දෙයක් නැහැ. මෙන්න මේක දැනගෙන පිළිගන්න දගනවා. සැකහැර දැනගත්තා, සැකහැර දැකගත්තා. ඔන්න ඇතෑරි. එන වර්තමානයේ භවි ජීවත් වෙනවා. ඊට පස්සේ සබ්බේ ධම්මා අනාත්තාති කියනකොට ශුන්‍යත විමුක්ත ඵලයේසුවට පක්ුණා. ශුන්‍ය කියන්නේ සංසුන් වුණා. ශුන්‍ය කියන්නේ ඒකයි. එහෙනම් අනාගත අතීත සියල්ලම ඇතෑරියා යන වර්තමානයේ නම් සංසුන් දැන්. සංසුන් කියන්නේ රැස් කරගන්න ඇදී විදුණා අත මිදි නිදාන. අන්න ශුන්‍යත ඵල විමුක්ත ඵලයට පක්ුණා කියන්නේ ඒකයි. ඒකයි යදා පඤ්ඤායේ පස්සති කියන්නේ. එහෙනම් යථා තත්ත්වයෙන් මේ ප්‍රඥාව. ඒ කියන්නේ ප්‍රඥාව කියන්නේ පටිභාන නුවණ. ඒ කියන්නේ බාන් වෙන්නේ ඉන්දියන් වලට අරමුණු ගන්න සසරට හේතු වෙන දේවල්. අන්න පටිභාන කියන්නේ ඒක බාන් වෙන්නේ බන්ධනේ වෙන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තර ඒ කියන්නේ අජාතික බාහිරද්දවා කියන්නේ කායි කායानुපස්සී විහෙරති. අතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිඤ්ඤාදෝ මනස. මේ එකම මේ අදහස තමයි දීලා තියෙන්නේ. කායානුපස්සනාවට, කී වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාවට, ධම්මානුපස්සනාවට. මෙන්න මේ අදිෂ්ඨානිය ඇති කර ගන්නකොට සතරතිපට්ඨානෙත් වැඩිලා. තම සිටිවිලි අතීත අනාගත කියන ඒවට ඒව මෙනෙහි කරන්නේ නැතුව බලපොත නිවර. අනේ සිටිවිලි ඉවර වෙනකොට කායානුපස්සනාව, වේදනානුපස්සනාව. අනේ දැන් ධම්මචර්ය සමතේද ඔක්කොම ආර්ය අෂ්ටාංග මාර්ග පුන්න වචන දෙකයි තියෙන්නේ නිවන් දකින හේතු ආතාරිය ඵලයක් නැහැ විපාක දෙන්නේ. දැන් මේ වර්තමාන ඵලයේ ඇති වෙලා තියෙන මිනිස් ගතිය. ඊළඟ මේ ගතියට ගැලපෙන දේ හඳුනාගෙන අවිෂ්ඨාංග ඉස්සෙල්ලා ගන්න. ඒක තමන්ගේ දක්ෂතාවය. හොඳයි මම හිතනවා මේක මේ අත්තන්ට අවබෝධ වෙන්න ඇති කියලා. ඔච්චරයි තියෙන්නේ බුදුබණේ තියෙන්නේ ඔච්චරයි. වචන දෙකයි තියෙන්නේ නිවන් දකින්න අරිහත් වෙන්න ශා วก බුද්ධත්වයටපත් වෙන්න. එහෙනම් නිබ්බාන වෙන්න. ඒකයි. හොඳයි. එහෙනම් මම මේක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අත්තන්ට මෙන්න මේ අන්තර්ජාලයට මේක දාන්න ඕනම කෙනෙකුට මේක සෙවණිය කළා තමන්ට මේක හොඳට අවබෝධ කරගන්න මේක හොඳට විටින් විට සෙවණිය කළා අවබෝධ කරගන්න තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න එච්චරයි. ආන්න දේශනා බුද්ධ දේශනා වියයි. ගුරු මුස්ති නැහැ. කිසි කෙනෙක් ඔය ළඟට එන්නවත් දකින්නවත් අවශ්‍ය නැහැ. ඔච්චර ඕනේ දැන් වාක් විලාසින් අන්තර්ජාලය කියලා එකක් දීලා තිනවා. අන්න ඒක බුද්ධ දේශනා තියෙනවා. බුදුව දේශනා කරනවා මේ සියල්ලම කොහොම හොයා ගන්නවා කියලා. අන්න දැන් බුද්ධ දේශනාවට අනුගත වෙලා අන්න ඕකට කියන්නේ මොකද්ද? දැන් මේ ඇත්තොන්ට මගේ රූපේ පේන. එහෙනම් දිබ්බ චක්කු ඥානියක් තියෙනවා. දිබ්බ චක්කු ඥානිය කියන්නේ දැන් මම කොයිද මේ දැන් මේ වර්තමාන තත්ත්වේ මම කොයිද ඉන්නේ කියලා මගේ රූපේ පේන්නේ නැහැ. නමුත් මගේ වාග් විලාසයෙන් දේශනාව කරා. අන්න මගේ රූපෙත් දකින්න. එතකොට දිබ්බ සෝත ඥානිය කියන්නේ අන්න දැන් මේක දැන් මේ ඇත්ත සෙවණිය කරනවා. දැක්කද බුද්ධ දේශන දිබ්බ සෝත. එහෙනම් මේ කොහොම මොනවාද අවිජ්ජා. මේ සියලුම දේවල් මේ ඇත්ත හොයාගෙන මේ ඇත්තන්ගේ විනාශයටම ඇති කරන. අද වෙලා තියෙන්නේ මේකනේ. එහෙනම් දිබ්බසෝත ඥානෙත් තියෙනවා දිබ්බ චක්කු ඥානෙත් තියෙනවා. දිබ්බ චක්කු කියන්නේ ඇහෙන් පේන රූපේ. රූපෙට රූපේ බලාගෙන කතා. දිබ්බසෝත ඥානෙ කියන්නේ දුර ඉඳන් කතා කරන දුරකථන ඔක්කොම කියනවා. ආන්න ඒක. දැන් මේ ඇත්ත මේ ධර්මයේ සෙවණේ කරන මගේ මේ සජීවී කියන ඇති නැති වෙලා යන රූපේ දකින්නේ නැහැ. නමුත් මම අන්තර්ජාලයට මේක ඔන්න දැම්මා. දැන් මේ ඇත්තන්ට මේකේ අවබෝධ කරගෙන කටයුතු කරන්න පුළුවන්. එච්චරයි. ඕක තමයි කියන්නේ
බුදුවරු දේශනා කරන මේ ඔක්කොම හොයාගෙන කළු ධර්ම අග්‍ර කරගෙන සසරේ අතමවන් වෙන හේතු ඇති කරගෙන. අද හරිනේ මේ ඔක්කොම හොයාගෙන ඉවරයි. දැන් අද උඩින් යටින් ඔක්කොම යන්න පුළුවන්. දැන් ගත්ත ටිකට් එක දැන් ඒක අන්තර්ජාලයේ තියෙනවා. අවශ්‍ය සමාගමකට කතා කරනවා. ඒ මොනවාද තියෙනවනේ සම්බන්ධ වෙන තත්ත්ව. අන්න ඒ තත්ත්වවල සම්බන්ධ වෙලා Tamanට උඩින් යන්න යටින් යන්න ඕනියක් කරගන්න පුළුවන්. ඒක Tamanගේ දක්ෂතාවය අනුව තමයි ඒව විදිහේ. එතකොට එහෙනම් අද මේ ඔක්කොම භාවිතා කරන්නේ තමන්මුත් නැති වෙලා අනිත් සතරණයන්වත් නැති කරන තත්ත්වය. එහෙනම් බුද්ධ දේශනාව අද උක් වෙලා ඉවරයි. මේ ඔක්කොම හොයාගන්නවා. මේ ඇත්තන්ගේ විනාශය ඇති කරන අද හරියදී මේක විනා. එහෙනම් කීයෙන් කී දෙනාද මේ මිනිස්සු ශ්‍රද්ධාවෙන් පරම්පරිත ධර්මයේ ශ්‍රවණය කරන්නේ? ඒක හරි විරලයි. එහෙනම් 99 නුත් ඒකිනුත් බෙදලා ගන්නවා. ඒක විභංගල වෙන ඒකිනුත් බෙදලා බැලුවත් අනේ ශේෂ කොටසයි මේ ධර්මයට අනුකූල වෙලා ඒ අනු ක්‍රියාත්මක වෙන්නේ එක ශ්‍රවණය කළා. සුණාත ධාරේත චරාතිදී. එහෙනම් මේ ඔක්කොම උපනිෂේ කරගන්න තමන්ගේ විනාශයට අන්න නැත්තන්ගේ විනාශයට හේතු ඇති කරගත්තා වූ නිමිත තමයි අන්න මේ දැනකට පාරයි. ඉතින් ඉවරයි. නොපෙනෙන ලෝක වලට යන්නේ හේතුවක්. අති බාහිර කරනකොට කියන සංසාරෝග ගම්මා බය. මම හොඳයි නම් මම අවසන් ගන්න බලාපොරොත්තු වෙනවා. කිසිම ගුරු මුස්තියක් නැහැ. ගුරු මුස්තියක් නැති එකම ධර්මයේ නිර්මල ධර්මය තමයි පරම්පවිත්‍ර බුද්ධ ධර්මය. පැහැදිලිද? අනිත් ඒවට ගුරු මුස්ති දින අහංගගෙන තමයි ඒක කියන ළඟට එන්න බලන්න මේව කරන්න අර එහෙම කරන්න කියන්නේ. දැන් අඟුලිමාලයට වැරදුනේ ඒකනේ. ගුරු මුස්තිය දුන්නේ නැහැ. දැක්කද? ඒකයි. ඒ වගේ නිර්මල පවිත්‍ර බුද්ධ ධර්මයේ කිසිම ගුරු මුස්තියක් නැහැ. එහෙනම් තුන්තරා බෝධියක් තියෙනවා. ලෞතර තුන් ලෝකක්‍රෝ තථාගත සම්මා සම්බුද්ධත්වය අනේක පච්චේක බුද්ධත්වය අනිත් එක ශා วก බුද්ධත්වය. තුන් ලෝකක්‍රෝ තථාගත සම්මා සම්බුද්ධත්වය ස්වම්බ ඥානෙම උන්නෝයි ටික අවබෝධ කරන සසරෙන් අත මිදහස් වෙනවා. ඒ නිදහස් වෙච්ච නිමිත්තෙම තමයි ශාරීරික පාප. එහෙනම් දැන් තේසත්තා ඥාන තේන සියලුම අභියෝග වලට අර ඒ ඥාන උපනිශ්චය කරගන්නවා. ඒකයි මේ අභියෝග වෙනකොට ඒ උපනිශ්චය කරගන්න අවශ්‍ය වෙලාවට. එහෙනම් තුන් ලෝකග්‍රහී ඥාන වලට දෙවෙනි නෑ කිසිම ඥානයක්. ඒ ස්වම්බ ඥානෙ. එතකොට දේශනා පාත්‍යාරය ආදේශනාව අනුශාසනාව සියලුම ඇති කරන ශ්‍රාවකයට ගැලවෙයි. ඔය දැන් මේ ඇත්තොත් සෙවණේ කරන මේ ඇත්තන්ට පුළුවන් ඉතින් ඔය නිදාසෙ. මේ ඇත්තන්ගේ කැමැත්තක් ඒක. බුද්ධ දේශනා කිසිම rules රාම මුකුත් නැහැ, නීතිත් නැහැ. Tamanගේ මේ Tamanගේ ඉස්සලා Tamanගේ කවුද කියලා හඳුනා ගන්නවා. Taman කවුද කොහොමද හඳුනාගන්නේ? අන්න කතා කරනවා මනසට. එම්බා මනස තා කොච්චර තගේ ශරීරයට ගැළපෙන විදිහට කටයුතු කරනවාද? ඒ වගේම තගේ ශරීරයට තගේ පැවැත්මක්. ඒ වගේම අනුන්ගේ අන්නත්තන්ගේ ශරීරයට අන්නත්තන්ගේ පැවැත්මක් ගැළපෙන නොගැළපෙන විදිහට කටයුතු කරන තමාට කදේක කියන බබයක් තරම් මොබයිලෝ කරන්දා. අන්න මේ தත්ත්වය තමන් හඳුනා ගන්න ඕනේ. අන්න එතකොට අන්ධකාරයට යන හේතු පේනවා. අන්න ඒ හේතු දැකලා අනේක මම ඔගේ දේසි පහසු කීටි ක්‍රමයක් කිව්වේ. එහෙනම් අතීත අනාගත ඔය ඉස්සෙල්ලම තමයි කරගෙන ආවේ. අතීත අනාගතයට යන්නේවත් කරන්නේ ඔය ඉස්සෙල්ලමයි. එහෙනම් මේ දෙකම ඇතෑරියා නිදාගන්න බලන්න ඇතෑරියේ කියන්නේ ඒයි. Taman මේ පවත්වාගෙන ඉන්න ජීවිතේ නෙවෙයි. ජීවිතය අවශ්‍ය දෙන පින්වත්ත ලබාගෙන ආවේ ආස්වාදී විදිහේ. එහෙනම් වර්තමාන භවයට විතර සීමා වෙලා නිස්සාර තත්ත්වයක් තියෙන්නේ. ඒ නිස්සාර කියන්නේ Tamanගේ ශරීරෙම නිස්සාරයි ආස්වාදී විදිහේ. එහෙනම් දැන් මිනිස් ගතියට ගැලපෙන දේවල් කරන ඔච්චරනේ. තමන්ගේ සිතුවිලි හඳුනාගෙන අවශ්‍යතාවය සිද්ධ කරනවා. අන්න දැන් කතා කරන්නේ එහෙමයි. තමා ඉස්සෙල්ලා තමා හඳුනා ගන්න ඉස්සෙල්ලා. මොන බණ සෙවණේ කළත් වැඩක් නැහැ. ඉස්සෙල්ලා තමා බුදුබණ මේ බණ සෙවණේ කළත් වැඩක් නැහැ. සෙවණේ කරත් වැඩක් නැහැ. තමන්ගේ ලක්ෂණේ හඳුනා ගන්න නැතුව ඕක තමයි සම්දික්කෝ කියන්නේ. තමන් මේ රැස් කරගත්ත දේත් රැස් කරගන්න යන දේත් මේ වර්තමානයේ ඉඳන් හඳුනා ගන්න. මොනවාද Tamanටත් ගැලපෙන. මේ රැස් කරනවා කියන්නේ මොනවද මේ යාන වාහන ඉඩ කඩන් ඔය එතකොට යුගදී ඒව නෙවෙයි. මේ මතල් ලබාගෙන ඉන්නේ ආස්වාදි විඳින්න තමයි. එහෙනම් හොඳයි. ඒ ආස්වාදි විඳිනවා. ඒව නෙවෙයි අතහරිනවා. කියන්නේ නොවල් මිනිස් ගතියට නොගැලපෙන දේවල් අතර. මේ දේව බ්‍රහ්ම ඔක්කොම කියන්නේ මිනිස් ගතියට ගැලපෙන්නේ නැති දේවල්මයි. වාතනාවන්තයත් මේ කොහොමින් අවබෝධ කරගන්න. එතකොට අන තුන්තරා බෝධියෙන් අන්න ලෞතරා බුද්ධත්වයේ එයයි විශේෂත්වය. තුන් ලෝකග්‍රහී තේසත්තා යන ඒ ඥාණයට දෙවෙනි ඥාන තුන් ලෝකෙම නැහැ. අනිත් එක තමයි පච්චේක බුද්ධ. පච්චේක බුද්ධලා මොකද්ද වෙන්නේ? පච්චේකල බුද්ධලා මේ සිස්සද්දරේ මේම දේශනා කරනවා නිගා කරා. නිന്ദා පාස කරලා ගරහනවා. එතකොට අන්නේ හේතුවෙන්ම එයා ස්වම්ම ඥානෙම එයා බුද්ධත්වයටපත් වෙන අබුද්ධත්වයට පූජක බෞලවසින් ඉන්න කාලේ තමයි මේ බුද්ධ දේශනාව
නොකරන කාලයට. ඒකයි අබුද්ධෝත්පාද. තාම බුද්ධෝත්පාදයේ තියෙනවා. බුද්ධෝත්පාදය ඇති වෙන්නේ සිව්පිලිසිඹියපත් උත්තමයේ දේශනා. සිව්පිලිසිඹියපත් ඇත්තොත් ඉන්නවා, වීර්ය අධිකත්වෝ ඉන්නවා. ඒ වගේම ප්‍රඥා අධිකත්වයේ ඉන්නවා. ඒ වගේම සද්ධා අධිකත්වයේ ඉන්නවා. ප්‍රඥා අධික ඇත්තෝ ඉන්නේ එලිමානේ. ඒ ඇත්තන්ට ඕන තැනක වැඩ ඉන්න පුළුවන්. කිසිම ප්‍රශ්න නැහැ, කිසි කෙනෙකුට හඳුනා ගන්න බෑ මේ ප්‍රඥා. ඒකෝට සද්ධාධිකයා එයාගේ වැඩ පිළිවෙල ඒ Tamanට ගැලපෙන විදිහට ඒ සිද්ධාත්තානේ ශාවකයෝ ටිකක් බීකන් මේ වැඩ කඩුන එයාට ඒ තව සිද්ධාත්තාන වල ඉඳගෙන කටයුතු කරන්න බෑ. මොකද මේ සිද්ධාත්තාන සම්මතය අනුව යම කරන දෙයක් තියෙනවනේ. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධ වැඩ පිළිවෙලක් කරේතව මේ සද්ධාධික අරහතුන් වහන්සේලා හරි සෝවාන් සකුද්දාගාම අනාගාමි රහත් ඵල ලැබෙපැත්තු ඊට ආවේනික ධම්මචර්යා සමචර්යා තත්ත්වයක් පවත්වාගෙන යන්නේ ශාවකයෝ. එහෙනම් ඒ ඇත්තු ඔය කරන පූජා පින්කම් අනම්මනම් ඒ ඔක්කොම සියලුම හේතු ඇති කරන තමයි ශාවකයෝ දෙනුවත් කරගෙන යන වෙලින් විලා. වීර්ය අධිකියා මේ සියලුම මොකද්ද? වීර්ය අධිකියා කියන්නේ Tamanටත් ඒ ගැළපෙන තැනක ඉඳගෙන මේ සම්මතෙන් ඇති කරගත්තේ මේ සියලුම දේවල් පහදලා දෙනවා. එතකොට සම්මතෙන් ඇති කරගත්ත දේවල් පහදලා දෙනකොට ඒ සම්මතයේ ඉන්න සිද්ධාර්ථන කොහේක පන්තල කෝවිල කොහේ ඉන්න බෑනේ. තමන්ගේ පැවැත්ම පවත්වාගෙන යන තත්ත්වයක් තියෙනුනේ සිද්ධාර්ථානේ හෝ වෙනිවා තමන් වාසය කරන ස්ථානයේ හෝ කොයිද. එතකොට ඒ ස්ථානයේ ප්‍රතිවිරුද්ධ දේවල් නේද සම්මතයේ නොගැලපෙන දේවල් නේ විවරණය කරන අර්ථයෙන් ධර්මයෙන් ඒකද ඒ ධර්මානුකූල ධර්මයට ගැලපෙන නිබ්බ වෙන සත්‍යයක් වෙයි. එතකොට ඒව නැති ඇත්තන්ට මේක ගෝචර වෙන්නේ. එතකොට මේ ඇත්තන්ට මාර ආවේශ වෙනවා. එහෙනම් ඒ ඇත්තොත් එනං ඒ ඇත්තන්ට ආවේනික තැන ඒ Tamanට ගැලපෙන ශාවකයෙක් එක්ක දී කරගෙන ඒවා දේශනා. ප්‍රඥාධිකයම නෙවෙයි ඕන තැනක වැඩ ඉන්න පුළුවන් ප්‍රඥාධිකයන්ට. ගල් වෙනද, ගස් යටද ඕන තැන. එතකොට පාන්සලද, කෝවිලද ඕන පුද්ගලෙක් ගාව ඕන තැනක ඉන්න පුළුවන්. මොකද මේ ප්‍රඥාවන්තයා විනිවිද ඒ අත්කන්දි ඉද්ධිවිද ඥානෙ, අතිඤ්ඤ ඥානෙ, දේශනාපාතය, ආදේශනාපා, අනුශාසනාපාත්‍යයි තියෙනවා. එතකොට මේ සීපිල්ලම අර්ථයෙන් ධර්මයෙන් නිරුත්තෙන් ඒ ඇත්ත දේශනා කරන්නේ මෙන්න මේ ධර්මයට ගැලපෙන. එහෙනම් නිබ්බ වෙන தත්ත්වය විතරයි. නිදහස් වෙන தත්ත්වය විතරයි අර්ථයෙන් ධර්මයෙන් නිරුත්තෙන් දේශනා කරන්නේ. ඒකට අත්තනානත්ත්‍ය පඤ්ඤා, අත්ත පරිසම්මිඥා, නිරුත්ති ඥානත්ත්‍ය පඤ්ඤා, නිරුත්ති පරිසම්මිඥාන, ධම්මනානත්ත්‍ය පඤ්ඤා, ධම්ම පරිසම්මිඥාන, පටිභාන නානත්ත්‍ය පඤ්ඤා, පරිසම්මිදේ ඥානිය කියන මේ ඥාන උපනිශ්‍රේ කරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් නියත විවරණය ලැබලා තියෙන බුදු විරේකක් අපයක් වෙනකොට ඒ ඇත්තු වර්තමානයේ භවයේ ධර්මයට ගැලපෙන දේව විතරක්. ඒකට තමයි කියන්නේ බුද්ධ විනය කියන්නේ. අනිත් එක තමයි අන්නේ සීපිලිසිම් ව්‍යාපත් හතරයි. ඒ කියන්නේ ඥාන හතරයි. එතකොට දේශනාපාතයයි ආදේශනාපාතය අනුසාරණ තුනයි. ඊට පස්සේ ඉද්ධි විඥානේ අතිඤ්ඤ ඥානේ පහයි. පහයි හතරයි නවයි. අනිත් එක හේතුඵල උපකල්ලා පෙන්වන්න ඕනේ. අනිත් එක තමයි ශ්‍රාවකයාටත් දේශකයාටත් ප්‍රඥා ගෝචර වෙන්න ඕනේ. දෙකයි. අනිත් එක යහපත් වෙන. අනිවාර්යයෙන්ම බුද්ධ දේශනාවට ගැලපෙන්න ඕනේ. ඒ කියන්නේ බුද්ධ විනයට ගැලපෙන්නේ නම් අතන 9යි මේ 4යි 13යි. ප්‍රඥාවන්තයන්ට ඕන විදිහට හේතුඵල උපකල්ලා තියෙන දේශනා කරනකොට හේතුව උප්පු කරන්න ඕනේ. නැත්තම් එය බුද්ධ විනයට ගැලපෙන්නේ නැහැ. එහෙනම් මොනවද හේතු උප්පු කරන්නේ මේ සසරෙන් ගැලවෙන ආකාරයට. එහෙනම් බුද්ධ විනය කිව්වේ ඒකයි. බුද්ධ විනය, ධම්ම විනය, සංඝ විනය, රාග විනය, දේශ විනය, මෝහ විනය, විතරාක, විත දෝෂ, විත මෝහ කියලා தත්ත්වෙද. ඒවෙන් අත මිදෙන தත්ත්වල් වලින්ම ඊට ගැලපෙන දේශනාවල ඒකයි බුද්ධ විනය. එතකොට රාගයේ දේශේ මොහොතද එතන විනයක් නැහැ. ඒ සම්මත විනය වෙනයි. එතකොට අසම්මත විනය වෙනයි. එතකොට ඔකට තමයි කියන්නේ මේ සම්මුති වෙනයි ලෞකික වෙනයි. එතකොට සම්මුතියට නිගරු කරන්න යන්නේ නැහැ. විවිධ අර්ථකථන ගේන්න යන්නේ නැහැ. පවත්වාගෙන ඒ යන සම්මතය භාෂාවක් වුණත් අසුරවන්න අතීත අනාගත වර්තමානයේ මේවා සකස් කරගත්තේ කවුද? එන උගත්යයි කියන ඒ විද්වත් මණ්ඩලයක් රැස් වෙලා ආචාර මාචාර සාත්‍රවතර ඔක්කොම උගත්යයි කියන ඇත්තු රැස් වෙලා අන්න අතීත අනාගත වර්තමාන. එතකොට ඉස්පිලි පාපිලි ඇලපිලි දීඝාක්ෂර ලඝු අක්ෂර ප්‍රාණාක්ෂර ගාථාක්ෂර කියලා. එහෙනම් ව්‍යාකරණ වලට ගැලපෙන විදිහට ඒ අතීතයේ වෙච්ච දෙයක් අනාගතයේ වෙන්න යන දෙයක් වර්තමානයේ ඉඳන් මොනවාද කරන්න පහදලා දෙන්නේ. එහෙනම් ලිඛිතව වාචික ප්‍රකාශ කරන සම්මතයක් කරන්න. නැත්නම් ඒව හඳුනා ගන්න බෑනේ. ඒව උල්ලංඝනය කරන්න නරකයි. ඒව සම්මතයේ තියෙන දේවල් බුදුරු කවදාවත් ඒ විදිහේ කරන්නේ නැහැ. සම්මතයේ වචනය අල්ලලම අසම්මත වෙන අර්ථය ගෙනන්න ඔකට තමයි බුද්ධ විනය කියන්නේ. එහෙමයි. එතකොට සම්මතය ඇති කරගත්ත අපේ තමන්ගේ පැවැත්මට ඇති කරගත්තා වූ මේ සම්මත උල්ලංඝන විදිහට දේශනාවන් කරන්නේ. ඒකට තමයි ඒ ඇත්තට මාරාවේශ වෙන්නේ. බුදුවරු කවදාවත් ඒව කරන්නේ නැහැ. මේ මොට්ට වැඩ කරන්නේ නැහැ කවදාවත්.
සම්මතය කියන්නේ පළමුවෙන්ම අරහත් වෙන්නත් අම්මා තාත්තා නිසානේ. යම් කාන්තාව යම් පිරිමියෙක් නිසා තමයි අපි හටගත්තේ. එහෙනම් මෙතන අපි හටගත්ත එක අන්න ඒක තමයි කළගුණ මතක තියාගන්න. එහෙනම් සම්මතේ අපි කළගුණ මතක ගන්න. අපි අසම්මත වෙන එක අපේ වැඩ. ඒකයි. එතකොට සම්මතේ පවත්වාගෙන යන ක්‍රමවේදය කියලා දෙනවා. අනිත් එක Tamante ඒ සම්මතේ නිදහස් වෙන ක්‍රමවේදය කියලා දෙකයි බුද්ධ විනය. හොඳයි මම හිතනවා මේක මේ ඇත්තන්ට මේ කෙටි අනුශාසනාව අවබෝධ වෙන්නේ නැති කියලා. හොඳයි මේ ඇත්තන්ට එහෙනම් තමන්ගේ ජීවිත සුවපත් වෙලා යහපතක්ම වෙලා ඒ වගේම කායික මානසික නිරෝගීතාවයටපත් වෙලා දීර්ඝායුෂ ලබන්න ඇති වේවා හේතු වේවා. ඒ වගේම තමන් කරන කියන රැකරක්ෂා වෙලෙන්දන් ගොවිතැන්පත් ඒ ආදී කන්නා සපල මේ ඇත්තන්ගේ ලෞකික ජීවිතය සපුවත් කරගන්න. ඒ වගේම මේ සසරෙන් ගැලවෙන තාක්කල් මේ ඇත්තන්ට භවභෝග සම්පත් පරිවාර සම්පත් මොඩව ලබන්නටත් ඒ වගේම ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන ප්‍රසාද ගුණයන් වැඩෙන්නටත් ඒ වගේම මේ වාසනාවන්ත ඇත්තෝ විවාහ වෙලා දුවදරුවෝ නැත්නම් දුවදරුවන්ගේ ටිකකින් කඩේ අධ්‍යයන සඵල වෙලා ඒ ඇත්තන්ගේ ලෞකික ජීවිතය සපුවත් කරන්නේ. ඒ වගේ මේ ඇත්තෝ ස්ථීර අධිෂ්ඨානයක් ඇති කරගන්න අතීත අනාගත යන අපේ මේ දාසුනාගලා ඒ ස්ථීර අධිෂ්ඨානය බලවත් කරගන්නද මේ ඇත්තන්ට මනසින්ම ඒක කරගන්න හේතුවයි වේවා. ඒ වගේ තමන්ගේ දෛනික අවිෂ්ඨාන මිනිස් ගතියට ගැලපෙන දෛනික අවිෂ්ඨාන විශේෂිත කරගෙන ඊට සමාන නුවණ ඥානිය පහළ වේවා. සියලු දෙනාටම යහපතක්ම වේවා සුවපත් වේවා. අභිවාදන දීලිස නිච්ඡං උද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග සම්පatti අග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti මේනාතේ සමිඤ්ඤතු. නැවත මං කියන මේ ඇත්තනේ නම් බුද්ධ නිකායේ ලෝකෝත්තර බුද්ධ පක්ෂා පහළ වේවා. සියලු දිනාට යහපතක්ම වේවා සුවපත් වේවා.